එකමත් එක සුන්දර ගමක ගොවිරාළ කෙනෙක් ජීවත් වුණා. මේ ගොවිරාළට විශාල ගොවිපලක් අයිති වෙලා තිබුණා. ඉතින් මේ ගොවිපලේ ආරක්ෂාවටයි ගොවිපලේ වැඩ කටයුතු පහසු කර ගැනීමටයි ගොවිරාළට බල්ලෙක් සහ බූරුවෙක් හිටියා. බල්ලයි බූරුවයි ගොඩාක් සන්තෝෂෙන් නිදහසේ මේ ගම ගෙදර ජීවත් වුණා. බල්ලාට පැවරුණු රාජකාරිය තමයි ගොවිපල ආරක්ෂා කිරීම. ඒ වගේම බූරුවාට ගොවිපලේ තිබුණු පළතුරු එළවලු ගම ගෙදර දක්වා රැගෙන යාමට සිදු වුණා. කාලය මේ විදිහට ගත වෙලා ගියා. එක දවසක් මේ බලුරාළ බොරුවට බුරනවා කියලා ගොවියා හොඳටම මේ බලුරාළට තරවටු කරා. ඉතින් ඒකෙන් හිත රිදුණු බලුරාළ දවස පුරාම එක මුල්ලකට වෙලා නිදාගත්තා. ආයේ කිසිම වෙලාවක ගොවිපලේ ආරක්ෂාවට තමන් බුරන්නේ නෑ කියලා මේ බල්ලා හිතාගත්තා. ඔන්න හොඳටම රෑ වුණා. හරියටම මෙන්න මේ දවසේ මධ්‍යම රාත්‍රියේ මේ ගම ගෙදරට හොරු කණ්ඩායමක් පැමිණියා. ඇහැරලා හිටපු බූරුවා මේ හොරු කණ්ඩායම දැක්කා. ඉතින් ඉක්මනටම බලුරාළ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. ඒයි බලුරාළ, අන්න ගම ගෙදරට හොරු ඇවිල්ලා. කෝ ඉතින් බුරන්නේ නැද්ද? ඊට පස්සේ බලුරාළ නින්දෙන් ඇහැරලා බූරුවාට මෙහෙම කිව්වා. මම මොකටද බුරන්නේ? ඔයා දැක්කනේ දවල් ගමරාළ මට හොඳටම ගැහුවා. ආයෙනම් කිසිම වෙලාවක ගමරාළට මං උදව්වක් කරන්නේ නෑ. ඉතින් මේ බලුරාළ දවල් Tamanට සිද්ධ වෙච්ච සිදුවීම නැවත මතක් කරා. ටිකක් වෙලා හොරු කණ්ඩායම දිහා බලන් හිටපු බලුරාළ මට හොඳටම නිදිමතයි, මම යනවා නිදාගන්න කියලා නින්දට ගියා. ටික වේලාවකින් බල්ලා හොඳටම නින්දට වැටුණා. ඒ විතරක් නෙවෙයි, ගොරවන්නත් පටන් ගත්තා. ටිකක් වෙලා බලාගෙන හිටපු බූරුවාට මෙහිම හිතුණා. කොච්චර වුණත් ගමරාළ අපිට කෑම බීම දීලා අපිව බලා ගන්නවනේ. ඔන්නෝහේ බල්ලා බුරන් නැති එකේ මංවත් කෑ ගහලා මේ හොරු ආපු විත්‍ය ගමරාළට දන්වන්න ඕනි. එහෙම හිතපු බූරුවා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ගොඩාක් වෙලා බූරුවා කෑ ගැහුවා. බූරුවා මේ මරහඬ දීලා කෑ ගහනකොට හොරු කණ්ඩායම පැනලා දිව්වා.
තද නින්දේ හිටපු ගමරාලට මේ සද්දේ ඇහිලා හොඳටම කේන්ති ගියා. නින්දෙන්ම නැගිටලා බූරුවා ළඟට ආවා. මේ බූරුවා හින්දා මට හරියට නිදා ගන්නවත් නැහැ. ළඟ තිබුණු ලොකු පොල්ලක් අරගෙන ගමරාල බූරුවාට ගහන්න පටන් ගත්තා. ගමරාල බූරුවාට හොඳටම ගහලා ගේ ඇතුළට ගිහිලා නිදාගත්තා. ඉතින් බූරුවත් බොහෝම දුකෙන් ඒ වගේම වේදනාවෙන් තමන් නිදාගන්න තැනට ගිහිල්ලා කෙඳිරි ගගා නිදාගත්තා. බූරුවා කෙඳිරි ගානවා දැකපු බලුරාල හොඳටම hina වුණා. හොඳ වැඩේ. තමන්ට අයිති නැති වැඩ කරන්න යනවට ඔහොම තමයි වෙන්න ඕනි. එදායින් පස්සේ බල්ලගේ වැඩේ බූරුවා බාරගත්තා වගේ කියලා ප්‍රස්තාපිරුලක් ජනවහරට එකතු වුණා. ඉතින් මේ වගේ කතා දිගටම නරඹන්න කතන්දර නැන්දව සබ්ස්ක්‍රයිබ් කරන්න.